හලෝ සර් කියන්න. ඔව්. ඔව් අපි දැන් මේ පිරිස කියන්නේ 500ක් 600ක් විතර ප්‍රමාණයක් ප්‍රෝග්‍රෑම් එකේ වැඩි කරගෙන තියෙන්නේ. ඔව්. ඔව් මෙහෙමයි දැනට 15 දෙනෙක් විතර බෙල්ල වල දාගෙන මැරලා තියෙනවා මේ වස බීපු කට්ටියක් ඉන්නෝ 10ක් 10ක් විතර ඉන්නවා. වස බීපු කට්ටිය. තව ඉස්සරහට ඉන්නකොට වැඩි වෙන එක තමයි වෙන්නේ. ඔව් ඔව්. අපි දැන් ගම් වලට ප්‍රෝග්‍රෑම් එක දියත් කරලා තියෙන්නේ. ගම් ඔක්කොම ලයින් කරලා ගේම ගහනවා. ගම් ටික සුද්ධම කරලා දාන්න පුළුවන් විදිහට වැඩ කරලා තියෙන්නේ. ඕකේ සර් හරි. අපි බලන්න මේ පැත්ත බලා ගන්න හරි හරි. හරි සර් හරි thank you. මොකද මහත්තයා? එතන වාඩි වෙන්න. වාඩි වෙන්න. මොකද තින් අද මේ පැත්තේ ආවේ? මොකරි වුණාවද්ද? බැංකු ණය මුදලක් ගන්න මහත්තයෝ ආවේ. වැඩේ කරගන්න පුළුවන් නේ. අවුලක් නැති වෙයිනේ. පුළුවන් ගන්න පුළුවන්. මාතර කීයක්ද ගන්න ඕනේ? ලක්ෂ 15ක්. ලක්ෂ 15ක් බලමු. මාතර මොකද්ද කරන රස්සාව? මාතර රස්සාව නම් ගස් ඩ්‍රයිවිං. ඔව් ඒක තමයි ඉතින් රස්සාව. අවුල නෑනේ ගන්න පුළුවන් එකට අවුලක් වෙන්නේ නැහැ නේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ මේ ගස් ඩ්‍රයිවිං කියන්නේ සුපිරි රස්සාව. එහෙම අවුලක් නෑ. තුමා පොඩ්ඩක් ඉන්නවා මම බලලා ඔයාලට හදලා දෙන්නම්. හොඳ. ගස් ඩ්‍රයිවිං හොඳ රස්සාව. තුමා මේ ලක්ෂ 20ක් උනත් දෙන්නම් ගස් ඩ්‍රයිවිං වල. මාත්‍රේ නම මොකක්ද කිව්වේ මේ විමල සේන නේද? විමල සේන ගස් ඩ්‍රයිවිං. හරි. මම මෙන්න මේ ෆෝම් සෙට් එක දෙනවා ඔබතුමාට. හරිද? මට මේක රෝල පිල් කරලා ඔව්. ඒක ගෙනල්ලා දෙන්න. ඔක්කොම ටික තියෙනවා මේ ඔව් මේ ටික අරන් ගිහලා පිල් කරලා මට ගෙනල්ලා දෙන්න. මම ලෝන් එක පාස් කරලා දෙන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වයින් එක වැඩේ කරලා දෙන්න. හරි. දැන් මේ මොකටද මේ දැන් මේ ලක්ෂ 15 මේ ණය මුදලක් ගන්නෙ ඔබතුමා? මේ පොල් කඩන මැෂින් එකක් ගන්න. ඒ කියන්නේ දැන් මේ සාම්ප්‍රදායික විදිහට පොල් කඩන එක නතර කරලා නවීන තාක්ෂණයට පොල් කඩන්න හදන්නේ නේ. මොකද මේ කාලයකට පස්සේ මේ පැත්තේ එන්න. ඇයි වාඩි වෙන්න? මං එද්දලෝ මේ මොකද මේ කාලයකට පස්සේ මේ පැත්තේ කියලා. මොකද මහත්වෝ ඉතින් මේ පැත්තේ? මහත්වෝ මේ මම මේ ආවේ අර දැන් අර ලෝන් එක අරගෙන දැන් අවුරුදු 4ක් විතර ගෙවුනානේ. මට එන්න බැරි වුණා මේ පැත්තේ මොකක්ද උනේ කියලාවත් බලලා යන්න. මේ මහත්වෝ මේ හරි අමාරුයි දැන් නම් ජීවිතේ. දැන් මහත්වෝ මේ දැන් අවුරුදු 4ක් විතර කැපුණානේ ලෝන් එක. දැන් කීයක් විතර අඩු වෙලා තියෙනවද මහත්තයා? මට පොඩ්ඩක් කන්න එක මේ බලලා පොඩ්ඩක් කියන්න පුළුවන්. මම මේක දැනගෙන යන්න පොඩ්ඩක් කැපිච්ච ගානද? ඔහොමින්න මම බලලා කියන්න. කොහොමද නේද විමල සේන නේ? විමල සේන. ගස් ඩ්‍රයිවිං විමල සේන. ලක්ෂ 15ක් අරගෙන තියෙන්නේ. ලක්ෂ 15න් අවුරුදු 4ක් දැන් ලෝන් එක කැපිලා තියෙනවා. තව ලක්ෂ 15ක් එහෙම්ම තියෙනවා ගෙවන්න. ඇයි විචල්ල පොලියනේ ඔබතුමා මේ කරන් තියෙන්නේ? දැන් රටේ පොලිය අනුපාතේ පහුගිය කාලේ වෙනස් වුණා. ඒ වලට ඉතින් දැන් පොලිය තමයි කැපිලා තියෙන්නේ. දැන් කරන්න දෙයක් නැහැ ලක්ෂ 15 එහෙම්ම තියෙනවා. ඒක ගෙවන්න වෙනවා. අවුරුදු 4ටම අඩුලා දෙන්නේ මේ පොලිය විතරයි. මොකද ඉතින් කරන්නේ අපි කරන දේවල් නෙමෙයි සිස්ටම් නේ මේවා. මේවට පුත් කරන්න අනේකයි. මොකද්ද මහත්තයෝ? දැන් ලක්ෂ 15ක් කරගෙන අවුරුදු 4ක් ගෙවිලත් බලා මේ තව ලක්ෂ 15ක් තියෙන්නේ කොහොමද? ඉතින් අවුරුදු 4ක් කැපෙන්නේ බෑ. ඔයාලා මාර බඩුනේ. සිස්ටම් නම් අපි දන්නේ නැහැ මහත්තයෝ අපි ගත්තයි කරලා. අපිට සිස්ටම් ඕනේ නැහැ. මට නම් දැන් අවුරුදු 4ක් මගේ ලක්ෂ 15 ලෝන් කරන් මං ගෙවලා තියෙනවනේ. ඒ 4 අඩු වෙන්න ඕන. දැන් ලක්ෂ 15ක් තියෙන විදියක් නැහැනේ. ඔය මාර කතාවන්නේ කියන්නේ.
ඔන්න ඔය කතා නම් කියන්න එපා. අපි දන්නේ නැහැ ඕවා. හරිය. ආයි අපි දන්නේ මගේ ගත්තු ලක්ෂ 15 ලෝන් එක අවුරුදු 4ක් කැපිලා අඩු වෙලා තියෙනවා. හරි ඉන්නකො මිනිස්සු. දැන් මේ පහුවේ කාලේ ලංකාවේ පොලි අනුපාතය ඉහළ ගිහින් මේ සිද්ධිය උනේ. මේක මේ අපි කරපු දෙයක් නෙවෙයි. මේක මේ ලංකාවේ පහුවේ කාලේ පොලි අනුපාතය දැසලා මේ මූල්‍ය ආතන විශාල පන්න තොගයක් ආවා. ඉතින් ඒකකින් තමයි මේක සිද්ධ වුනේ. මේක මේ අපි කරපු දෙයක් නෙවෙයි. ඔය පොඩ්ඩක් තේරුම් ගන්නවකෝ. තේරුම් ගන්න කියලා මහත්තයෝ ඔයාලා මාර කතාවන්නේ කියන්නේ දැන් මේ ලක්ෂ 15 ලෝන් එක කරන් අවුරුදු 4ක් ගිහලා තව ලෝන් එක එහෙම තියෙනවා කියලා පොලි අනුපාත වෙනස් වුණා කියලා ඒව අපි දන්න අනේ මහත්තයෝ ඒව ඔයාලා දැනගන්න එපා. එහෙමයි කියලා අහිංසක අපේ ලෝන් එක එහෙම දියාගෙන අපේ රීරි මාංශ උරගෙන කාලා හරියන්නේ නැහැ නේද? දැන් මේකනේ මෙච්චර කල් මේ වෙලා තියෙන්නේ. ඔයාලා මාර බඩුනේ. ඒ නින්දිත වැඩ කරන්න එපා මහත්තයෝ. කරුණාකරලා මගේ ලක්ෂ 15 ලෝන් එකේ මං ගියපු අවුරුදු 4 අඩු කරලා මට ලෝන් එක හදලා දෙන්න. මේ දුප්පත් අපි එහෙම කරන්න එපා. ඔයාලා අපේ සතපාවත් උම රීරි මාංශ උරගෙන කාලා මාර කතාවනේ ලක්ෂ 15 එහෙම තියෙනෝනේ. අවුරුදු 4ක් ගෙවලානේ. අඩු වෙන්න බෑ. 7ක්වත් අඩු වෙලා නැහනේ. පුදුම කතාවන්නේ මහත්තයෝ ඔයාලා කියන්නේ අපිට. ඒව හරියන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ. සිස්ටම් අපි දන්නේ නැහැ. අපි ඔය පොලි අනුපාත කරන දන්නේ නැහැ. මගේ ලක්ෂ 15 මං අරගෙන තියෙන අවුරුදු 4 ගෙවලා තියෙනවනේ. ඒ 4 අඩු කරලා මට ලෝන් එක හදලා දෙන්න. මට වෙන කරන්න දෙයක් නැහැ. ආයිසිබ විමසේන. අමුතුවෙන් මගේ ඇඟේ කොටට කොටවල එපා. මේවා මේ බැංකු පත්ති සිස්ටම් වල වලින් කරන දේවල්. මේ මම කරපු දේවල් නෙවෙයි. අනිත් එක මේ අමුසේ මට බැන්න කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ නේ. මේ ප්‍රශ්නදී තමුසේ ලෝන් එක ගන්න කරනවා. තමුසේ ලෝන් එක නොගෙම ඉන්නවා. මට කරන්න දෙයක් නැහැ. මම සම්බන්ධ නැහැ මේක එහෙකටවත්. අපි මේ තියෙන දේ තමයි තමුසේට කියන්නේ. තමුසේ නිකන් මෙතන ඇවිල්ලා මේ අපේ ඇඟට කොට වෙන්න හැත් වෙන්න එපා. හරි දීපලසේන. ආයෙත් ආයෙ මේ අපි කොට සම්බන්ධ නැහැ. මේක මේ බැංකුවත් එක්ක තමුසේ බලනවා. තමුසේ ලෝන් එක ගන්නවා. තමුසේ නිකන් ඉන්නවා. නබම්බ. එහෙමද? අපේ ජීවිත මහ පොළොවට සින්න කරලා අපේ ජීවිත අපායක් කොල්ලා ඔයාලා සිස්ටම් ගැන කතා කරනෝනේ. දැන් අපි මෙච්චර කාලයක් අපි ගෙවපු සල්ලි වලට මොකක්ද දුන්නේ මහත්තයෝ? ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ඔයාලා වගේ මිනිස්සුන්ට කරන්න ඕන එකම දෙයයි හොඳ පාඩම උගන්වන්න. තව වගේ මිනිස්සුන්ට ඔය ටොඩි කරන් දෙන්නේ නැහැ.